මේ වීඩියෝ එකේදී මම කතා කරන්නට යන්නේ WordPress අලුත් සයිට් එකක තියෙන්නට ඕනේ plugins 5ක් පිළිබඳව. ඔයගොල්ලන් දැන් හොඳටම දන්නවා plugins කියන්නේ මොකක්ද කියලා. plugins භාවිතා කරලා අපිට WordPress සයිට් එකක් ගොඩක් කස්ටමයිස් කරගන්නට පුළුවන්. WordPress වල ගොඩක් වාසිදායක දෙයක් තමයි මේ plugins අපිට සේරම ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන් free. ඒ වගේම premium plugins තියෙනවා. නමුත් ගොඩක් plugins තියෙනවා free download කරගන්නට පුළුවන්. මෙතනදී පළවෙනි plugins එක තමයි Exisment කියන්නේ. Exisment කියන්නේ spam filtering plugin එකක්. ඔයගොල්ලෝ හොඳටම දන්නවා වෙබ්සයිට් එක හොඳ කමෙන්ට්ස් වගේම නරක කමෙන්ට්ස් එනවා. ඉතින් මේ විසිටලා දාන කමෙන්ට්ස් හොඳ ඒවාද නරක ඒවාද කියලා චෙක් කරන්න තමයි මේ Exisment ඉන්නේ. මේ Exisment ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට configure කරන්නට පුළුවන්. ඊට පස්සේ අපිට ඇක්ටිව් කරලා තියන්නට විතරයි තියෙන්නේ මේ Exisment. එතකොට ඔටෝමැටිකලි මේ plugin එකෙන් චෙක් වීම සිදු වෙනවා ස්පෑම් කමෙන්ට් එකක්ද හොඳ කමෙන්ට් එකක්ද කියලා. මේ Exisment අපිට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. මොකද WordPress installation එකේදී මේ Exisment plugin එක ඉන්ස්ටෝල් වීම සිදු වෙනවා. දෙවෙනි plugin එක තමයි අපේ WordPress site එකේ අනිවාර්යෙන් තියෙන්නට ඕනේ search engine optimization plugin එකක්. මෙතනදී වැඩි දෙනෙක් භාවිතා කරන plugin එකක් තමයි මේ all in one SEO pack කියන්නේ. මේ plugin එක භාවිතා කරලා අපිට පුළුවන් WordPress home page එකේ search engine optimization එක හදා ගන්නට. ඒ වගේම individually කියන්නේ වෙන වශයෙන් post අපි දානකොට ඒ post වලත් අපිට පුළුවන් search engine optimization එක වැඩි කර ගන්නට. මෙතනදී අපිට පුළුවන් custom title ලබා දෙන්නට, ඊට පස්සේ keyword ලබා දෙන්නට, ඒ වගේම description වගේ දේවල් ලබා දෙන්නට පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි plugin එක තමයි WP Super Cache. මේ plugin එක භාවිතා කරලා අපිට පුළුවන් WordPress එකේ හැදෙන cache ඉවත් කරලා දාන්නට. සාමාන්‍යයෙන් WordPress site එකක් අපි දාලා ඒක run වෙනකොට automatically cache ඇතිවීම සිදු වෙනවා. එතකොට අපේ WordPress site එක යම් තාක් දුරට slow වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට මේ වගේ caching plugin එකක් භාවිතා කරලා පුළුවන් WordPress වල හැදෙන caching ඉවත් කරලා දාන්නට. මෙතනදී අපිට භාවිතා කරන්නට පුළුවන් හොඳ plugin එකක් තමයි මේ WP Super Cache කියන්නේ. මේ plugin එකත් අපිට download button එක click කරලා download කරලා install කරගන්නට පුළුවන්. ඊට පස්සේ හතරවෙනි plugin එක තමයි WP DB backup කියන්නේ. මේ plugin එක භාවිතා කරලා අපිට පුළුවන් database backup එකක් තියාගන්නට WordPress site එකක. සාමාන්‍යයෙන් අපි website එකක් host කරාම hosting provider අපිට ගැරන්ට් කරන්නේ මේ database backup එක ඇත්තටම තියෙනවද නැද්ද කියලා. ඒක නිසා අපිට පුළුවන් අපි විසින්ම backup එකක් හදාගන්නට. ඒකට උදව් කරන හොඳ plugin එකක් තමයි මේ WP DB backup කියන්නේ. මේ plugin එකේ විශේෂත්වය තමයි අපිට මේ plugin එක භාවිතා කරලා backups ඕන විදිහට ලබා ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ඒ වෙලාවෙම backup එකක් ලබා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට schedule කරලා තියන්නට පුළුවන් backup එකක් මේ වෙලාවට යන්නට ඕනේ කියලා. ඒ වගේම තමයි අපිට backup එකක් PC එකට download වෙන විදිහට එහෙම නැත්නම් email එකට යන විදිහට උනත් මේ WP backup එකේදී හදා ගන්නට පුළුවන්. ඊට පස්සේ තියෙන්නට ඕනේ තවත් plugin එකක් තමයි මේ contact form 7 කියන්නේ. මේ contact form 7 භාවිතා කරලා අපිට පුළුවන් WordPress site එකේ contact form එකක් හදා ගන්නට. උදාහරණයක් විදිහට අපේ WordPress site එකේ අපිට අවශ්‍ය නම් contact form එකක් හදා ගන්නට අපිට මේ plugin එක භාවිතා කරලා පහසුවෙන්ම contact form එකක් හදා ගන්නට පුළුවන්. මෙතනදී පහලට අරන් අපි screenshot බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති මේ plugin එක කොහොමද භාවිතා කරන්නේ සහ මේකේ මේ plugin එක පිළිබඳව යම් idea එකක් ඔයගලන්ට ලබා ගන්නට පුළුවන්. හරි. ඔය විදිහට මම plugins පහක් list කරලා තියෙනවා. මේ plugins පහ අපේ WordPress site එකේ තියෙනවා නම් ගොඩක් හොඳයි. අපිට මේ plugins පහෙන් උපරිම වැඩ කොටසක් ලබා ගන්නට පුළුවන්.